Milano magigederaave etumano සතපයිමාන තනබීමේ මා කාරුණික බැවින් ඔබ ඊර්ෂ්‍යාවන්නේ මක්ද යැසි. ඇත්තටම ජේසු කාරුණිකයිනේ ආදරණීයයි අනුකම්පාවෙන් පිරීලා. ඉතින් ඔබ ඒකට ඊර්ෂ්‍යා කළා වැඩක් නැහැ. මොකද මගේ එහා පැත්තේ ඉන්න කෙනාට ජේසුස් වහන්සේ සමාව දානය කරනවා. එයාට සුවසහනය දෙනවා. මොකද එයා ජේසු ළඟට ගිහිල්ලා ඉල්ලලා. ඒත් මම ඉල්ලන්නේ නැහැ. නමුත් මට අර සිද්ධිය බලාගෙන ඉන්න බෑ. ජේසු එයාට ආදරය දක්වන විදිහ, ජේසු එයාට කාරුණික වෙන විදිහ මට බලන් ඉන්න බෑ. මම ඊර්ෂ්‍යා කරනවා. මෙන්න මේක තමයි හදාගන්න කියන්නේ. හදාගන්න වෙනවයි. ඔක හදාගත්තේ නැත්නම් අපි හැමදාම ඊර්ෂ්‍යා කරම ඉන්නවා. ජේසුට බැන ඉන්නවා. ජේසුත් එක්ක තරහ වෙලා ඉන්නවා. පල්ලි යන්නේ නැතුව ඉන්නවා. විශ්වාසය නැති කරගන්න. අවසානයේ අපිවම තුවාල කරගන්නවා. ඇයි අපි විහිං අපිව තුවාල කරගන්නේ? ඔබේ ජේසු මතක තියාගන්න. එහා පැත්තේ ඉන්න කෙනාගේ ජේසු. ඒකනේ අපි කෑ ගහලා කියන්නේ ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණනි. අපගේ කියන්නේ මම ඇතුළු වටපිටා. අපේ ජේසු හිටයි.